සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඓතිහාසික රුහුණුමහා කතරගම දේවාලයේ ප්‍රධානම හස්තිරාජයා වන වාසනා හස්තිරාජයා ගැනයි. මෙම හස්තිරාජයා මුල්වට සොයාගෙන ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑපත ප්‍රදේශයකින් වන අතර ඉන්පසුව මොහු රඹුක්කන අලියානාථාගාරයට භාර දෙන අතර ඉන්පසුව ඓතිහාසික රුහුණුමහා කතරගම දේවාලයට මෙම හස්තිරාජයා භාර දෙන ලදී. එතැන් පටන් මේ දක්වා පෙරහැරවල් වර්ණවත් කරමින් ඉතාමත් තේජාන්විතව පෙරමුණේ ගමන් කරන හස්තිරාජයෙක් වශයෙන් මෙම වාසනා හස්තිරාජයා හඳුන්වන්න පුළුවන්. මොහු ගමන් කරන පෙරහැරවල් වශයෙන් රත්නපුර මහසමන් දේවාලය, කෝට්ටේ, ගැටබරුව, සීනිගම වැනි පෙරහැරවල් වලට සහභාගී වෙමින් ඉතාමත් මහඟු දායකත්වයක් දක්වන රටට වටිනාම සම්පතක් වන මෙම වාසනා හස්තිරාජයා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට නම් අපගේ channel එක subscribe කරන මෙන් ඉල්ලා සිටින අතර තවත් වැදගත් වීඩියෝකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක් වේවා.